ඉතින් ළමයි අද මං ගෙනාපු වීඩියෝ එක ස්පෙෂල් මොකද අද අපිට කලාතුරකින් දකින්න හම්බෙන මාළුවෙක් අහුණා මාදලට. ඉතින් එයාට කියන නම ඇල්බිනෝ ඊයලෝ බෙරමුන්ද කියලා කියන්නේ. ඉතින් අපේ Facebook page එක follow කරලා තියාගන්න. දිගින් දිගටම අපි මාළු වල්ලන original content ඔයාලට ඉදිරිපත් කරනවා. ඉතින් මේ තමයි අපේ page එක. අපි බලමු දැන් අපේ set එක එකතු වෙලා මාදල අදිනවා. එක පැත්තක ඔයාලා දැන නැති මාදලක පැති දෙකක් තියෙනවා. ලණු දෙකක් තියෙනවා. එක පැත්තක 10 දිනා බැගින් 20 දෙනෙක් වගේ තමයි මේක අදින්නේ. ඉතින් 10 දිනා දෙපැත්තට බෙදිලා තමයි මේක අදින්නේ. අපි බලමු මෙයාලට අහුවෙන මාළු මොනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් දැල ටික ටික ලං වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් දැලේ මඩිය ටික ටික ගොඩට එන ගමන් ඉන්නේ. ඉතින් අපේ සෙට් එක බහැලත් අදිනවා. මාදල් දාන්න පටන් ගන්නේ හැම අවුරුද්දෙම 10 වෙනි මාසෙන් පස්සේ. මොකද එතකොට තමයි අපේ මීගමු සයිඩ් එකේ මුහුද වලාල වෙන්නේ. මීගමු ඉඳලා ගාල්ල මාතර යාපනය වෙනකන් වලාල වෙනවා. ඉතින් අපි බලමු අපිට අහුවෙච්ච ඇල්බිනෝ සහ අහුවෙච්ච මාළු මොනවද තියෙන්නේ කියලා. Ahmad Bagi chance එක දන්නේ නැද? හා? බෑගේ chance එක දන්නේ නැහැ. ඉතින් මේ මාළුව පණ පිටින් ගොඩක් මිලයි කියලා කියනවා. ඉතින් ඒක ගන්න දෙන්න එහෙම කන්ටැක්ට් අපි දන්නේ නැහැ. ඉතින් අපි සුපුරුදු පරිදි මේ මාළුව විකුණමු. ඉතින් මම කලින් කිව්වා වගේ කහපාට මොදා. ඉතින් ඒත් එක්කම තව මාළුවෙක් ඉන්න මේ කළු මොදා කඩක්කාවයා මේ ඉන්නේ. ඉතින් මෙතන වෙන්නේ මාළු ටික වෙන වෙන තෝරගන්නවා. එක්ස්පෝර්ට් මාකට් එකට යන අපේ වව්වාලේ සෙට් එකත් වෙන් කරලා අපි ලෝකල් මාකට් එක අපි දැන් පාර කිට්ටුව මේ මාළු ටික දාලා විකුණන්න යන්නේ. ඒකට මාළු ටික තෝරගෙන අපි මුහුදට ගිහිල්ලා මාළු ටික හොඳට හොදගෙන අපි දැන් දාන තැනට යමු. Oh, yang pada muka dia pakai. ඉතින් මගේ චුටි මණිකලා මෙතන වෙන්නේ කුඹලාව පොළුන්නෝ පරව් පැටව් ඉතින් පන්නාව ඒ මාළු සෙට් එක වෙන් වෙනවා. වෙන් කරලා තමයි මෙතන විකුණන්නේ. අනිත් පැත්තේ වෙන් වෙනවා සාවාලයෝ සීලාවෝ ඒ සෙට් එක. තව සාලය සූඩිය හුරුල්ලෝ ඒ ටික වෙනම සෙට් වෙලා සෙට් කර තමයි මේ මෙතන විකුණන්න දාන්නේ. මොකද එක එක මාළු වල ගණන් එක එක විදිහ තියෙන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ හරි කිරිස්සෝ. මේ තමයි රියල් කිරිස්සෝ මුහුදු කිරිස්සෝ. ඉතින් මේවත් මිලයි අපි කොහොමද දන්නවනේ ඉස්සෝ මිලයි කියලා. ඉතින් මේකත් මාදලට හුවෙච්ච සුපිරිස්සු සෙට් එක. මෙතන ග්‍රෑම් 400 500ක වගේ තමයි තියෙන්නේ. ඒක නම් වික්ක නැහැ යාලා. ඉතින් මෙතන අපි හැමෝම කන්නස කුඹලාව තියෙනවා. මෙන්න ෆ්‍රෙෂ් බඩු. මෙහෙම යාලා කරන්නේ මාදල ඇද්ද මාළු ටික ගෙනාව මෙතන තේරුව මෙතනම වික්ක ආයේ නෙක්ස්ට් එකට යාලා රෙඩි වෙනවා. මම ඒකත් පෙන්නන්න. ඉතින් යාලා හොඳටම තෝරන ගමන් ඉන්නේ. 500ක් කාටද?
ඉතින් මේ සර්විස් එකෙන් අපේ මාළු ගන්න පාරිභෝගිකයන්ට ලැබෙන වාසිය තමයි අඩු මුදලකට හොඳ ක්වොලිටි ෆ්‍රෙෂ් මාළු කන්න හම්බෙන එක ගැන. ඉතින් මෙතන වෙන්නේ එක්ස්පෝර්ට් මාකට් එකට යන වව්වාලයෝ ටික මෙතන වෙන් කරනවා. මොකද ඒක කම්පැනි වලට බාර දෙනවා. එතකොට එයාලා ඒක රටවල් වලට එක්ස්පෝර්ට් කරනවා. ඉතින් අපි බලමු. මම ඔයාලට තවත් ලං කරලා පෙන්නන්නම්. වව්වාල කූඩ දෙකක් විතර මෙයාලට අහු වෙලා තියෙනවා. මේවා කිලෝ එක 2000 ඉඳලා වැඩි වෙනවා මිසක් අඩු නැහැ. මේ මාළු මිලයි. එතකොට මේ ඉන්නේ වව්වාලෙම තමයි. ඒකේ ලොකු එක ග්‍රෑම් 700 800 600 ඒ රේන්ජ් එකේ ඉන්න මාළු සෙට් එක තමයි මෙතන ඉන්නේ. ඉතින් එයාලා මේ මාළු ටික විකුණලා නැවතත් එයාලා තව ටික වෙලාවකින් දවල්ට කාලා කරලා ආයේ මාළු දැල් පාඩුවක් දාන්න එයාලා ආයේ බෝට්ටුව ලෑස්ති කරනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගින් දිගටම බලන්න අපි ෆලෝ කරලා තියාගන්න. අපි ඔරිජිනල් කන්ටෙන්ට් ඔයාලට දෙනවා. අපේම ෂූට් කරන අපිම ගිහිලා ෂූට් කරන ඔරිජිනල් කන්ටෙන්ට් ඔයාලට දිගටම බලන්න පුළුවන්. මේ Facebook page එක follow කරන්න. තව ඉන්ට්‍රස්ටිං වීඩියෝස් අපි ෂූට් කරලා දෙනවා. ඒවත් අපි ඔයාලට දාන්නම්.